ඉතින් ඔයා අලුත් iPhone එකක් අරගෙන ඒකේ ලයිෆ් ස්පෑන් එක වගේම ඒකේ බැටරි හෙල්ත් එකත් සෑහෙන්න කාලයක් මේන්ටේන් කරන්න හදනවා නම් මෙන්න මේ එක ෂෝට්කට් එක දැන්ම ඇක්ටිවේට් කරගන්න. ඉතින් මේක කරන්න නම් ඉස්සෙල්ලාම ෂෝට්කට් ඇප් එක ඕපන් කරගෙන මෙන්න මේ දකුණු අත පැත්තේ උඩ අයිකෝන් එක ඔබන්න. ඊට පස්සේ කන්ට්‍රෝල්ස් වලට ගිහිල්ලා Wi-Fi, cellular data, Bluetooth ඒ වගේම set brightness select කරලා ඒ ඔක්කොම ටික off කරලා දාන්න. ඊට පස්සේ set brightness එක 120ක් වගේ තියාගන්න. ඊට පස්සේ එතනින් exit වෙලා ඒක rename කරගන්න connect කියලා. දැන් ආපහු අපි දකුණත පැත්තේ plus icon එක ඔබලා controls වලට ගිහිල්ලා Wi-Fi, cellular data, Bluetooth and set brightness select කරලා on එකේම තියලා set brightness එක දාගන්න 180ත් 90ත් අතර. ඊට පස්සේ මෙතනින් exit වුණාන් පස්සේ මේක disconnect කියලා rename කරගන්න. දැන් automation වලට ගිහිල්ලා දකුණත පැත්තේ plus icon එක select කරලා පල්ලෙහාට scroll කරලා charger කියන එක select කරගන්න. ඊට පස්සේ මෙතන දෙන connect එක select කරලා run immediately කරලා next කරලා අපි create කරගත්ත connect shortcut එකත් එක්ක මේක ලින්ක් කරන්න. දැන් අන්තිම ස්ටෙප් එක තමයි ආපහු ඔටෝමේෂන් වලදී දකුණු අත පැත්තේ ප්ලස් අයිකෝන් එක සිලෙක්ට් කරලා පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා charge කියන එක සිලෙක්ට් කරලා මේ පාර disconnect කියන එක සිලෙක්ට් කරලා ආපහු run immediately කරලා ලින්ක් කරගන්න disconnect කියන ෂෝට්කට් එකත් එක්ක. දැන් අපි මේ ටික කරාම අපේ ෆෝන් එක ප්ලග් කරාම මෙන්න මේ විදියට ওই ෆන්ක්ෂන්ස් ටික ඔක්කොම off වෙනවා and unplug කරාම ආපහු ඒ ටික on වෙනවා. ඉතින් මේ ෂෝට්කට් එක ඇක්ටිවේට් කරන එකේ වාසිය තමයි අපි ෆෝන් එක ප්ලග් කරලා තියෙනකොට ඉන්ටරප්ෂන්ස් මොකුත් නැති නිසා බැටරි එක charge වෙන්නේ හොඳම ඒ වගේම ඔප්ටිමම් ලෙවල් එකට. ඉතින් මේක වාගේ බැටරි හෙල්ත් එකට විතරක් නෙමෙයි වාගේ ෆෝන් එකේ ලයිෆ් ස්පෑන් එකටත් සෑහෙන්න හොඳ දෙයක්.